මාලිගාවේ ප්‍රධාන මුළුතැන්ගෙයි වැඩකරන අලස සේවකයෙකු නිසා රජවාසලේ ආහාරවේල යළිත් වරක් ප්‍රමාද වී ඇති බව අන්දරේට දැනගන්නට ලැබේ. උදෑසන ආහාරය ප්‍රමාදවීම ගැන අන්දරේට දොස් පවරන රජතුමා අලස සේවකයා සම්බන්ධයෙන් කටයුතු කිරීමට දක්ෂ විසඳුමක් ඉල්ලා සිටී. අලස සේවකයා ලවා මහන්සි වී වැඩකරවා ගැනීම සඳහා කපටි සැලසුමක් කල්පනා කරන අන්දරේගේ මුවගට සූක්ෂම සිනහවක් නැගී. පසුදා උදාසන විශාල තෑග්ගක් ලබාදීම සඳහා රජතුමා විසින් ශක්තිය පරීක්ෂා කරන තරඟයක් නියම කර ඇති බව අන්දරේ අලස සේවකයාට පවසයි. ත්‍යාග්ගක් ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් උද්දාමයට පත් වූ සේවකයා දවස පුරා පිරිසිදු කිරීම්, ඉවුම් පිහුම් සහ වතුර ඇදීම වැනි කටයුතුවල ඉතා මහන්සි වී නිරත වේ. මාලිගාව ඉතා පිරිසිදුව ඇති බව දකින රජතුමාට තමන් අලස සේවකයාව රැවටූ ආකාරය සහ ඔහු ලවා උනන්දුවෙන් වැඩකරවාගත් ආකාරය අන්දරේ පැහැදිලි කරයි. තමන්ට සිදු වූ වැරැද්ද වටහා ගන්නා අලස සේවකයා මෙතැන් සිට අවංකව වැඩකරන බවට පොරොන්දු වන අතර අන්දරේ ජයග්‍රාහී සිනහවක් පායි.